දත් දිරා යාම පොදුවේ ලොකු කුඩා කාගේ දකින්න ලැබෙන දෙයක්. ඉතින් මේකට මූලික හේතු මොනවද? දත් දිරා යාම වළක්ව ගන්නේ කොහොමද කියන එක ගැන ටිකක් කතා කරන්න වටිනවා. දත් දිරා යාමට මූලික හේතුව තමයි පැණි රස ආහාර. සීනි අඩංගු ආහාර ගැනීම හැකිතාක් සීමා කරන්න අවශ්‍යයි. පැණි රස ආහාර මගින් මුඛයේ ආම්ලිකතාවය සැනකින් ඉහළ යනවා. නමුත් ටික වේලාවකින් එම තත්ත්වය සාමාන්‍ය අතට හැරෙනවා. දිනකට වැඩි වාර ගණනක් පැණි රස ආහාර ගැනීමෙන් වැඩි වේලාවක් මුඛයේ ආම්ලිකතාවය පවතිනවා. මේ ආම්ලිකතාවය දතේ එනමලට හානි කරන නිසා දත් දිරා යාම ආරම්භ වීමට හේතු වෙනවා. ඒ වගේම විදුරු මස ආශ්‍රිතව රෝග ඇතිවීමට මූලික හේතුව වන්නේ දන්ත පත ඇතිවීම. දන්ත පත ඇතිවීමට හේතුව වෙන්නේ නිවැරදිව දත් නොමැදීම. අප ගන්නා ආහාරවල ඉතා සියුම් කැබලි කෙලවල තියෙන රසායනික තනතුරු සමග මුසු වෙලා දත් සහ විදුරු මස් අතර තැන්පත් වෙනවා. කලක් මෙසේ තැන්පත් වීමෙන් දන්ත පත නිර්මාණය වෙනවා. ඉතින් මේ දන්ත පත ආශ්‍රිතව බැක්ටීරියා වර්ධනය වීම ඉතාම වේගවත්. මේ බැක්ටීරියා නිපදවන ආම්ලික විෂ නිසා දත් දිරා යාම ආරම්භ වෙනවා. මේන් වැළකීමට නිතර දත් මැදීම අවශ්‍යයි. දත්වල එනමලේ ආරක්ෂාවට ෆ්ලෝරයිඩ් රසායනික උදව් වෙනවා. මේ නිසා ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේපයක් භාවිතා කිරීමෙන් දත් දිරා යාම වළක්වා ගත හැකියි. රාත්‍රී නිින්දට පෙර දත් මැදීම අනිවාර්යෙන්ම කළ යුතුයි. අපගේ හතර වටින් YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe click කරන්න. මේ කුඩා සීනුව ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ අප්ලෝඩ් කළ සැනින් දැනගන්න පුළුවන්.